ආයුබෝවන් සියලුම සිතුම් පැතුම් මිටුවන නිරෝගීමත් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමදෙනාටම මම අද ගෙයල්ලා තියෙන්නේ අන්නාසි කරයක් හදනදී අපි මේක සාමාන්‍යයෙන් පළතුරක් විදිහට පාවිච්චි කරාට මේකේ කරි එකක් ඇදුවාම මේක මාරම රසක් තියෙන්නේ මේක සාමාන්‍ය විශේෂිත බත් වලට වුණත් ඇවිල්ලා පාවිච්චි කරන්න පුළුවන් කෑමේසට උනත් පිළිගන්නන්න හොඳම රසට තියෙනවා මේක මම හරියට හදන විදිය බලන්න වීඩියෝ එකත් එක්ක අවසාන වෙනකන් රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා එකතු වෙන්න. එකතු වෙලා ඉන්න හැමදෙනාටම ගොඩක් ස්තුතියි. අපි එමනම් යමු වීඩියෝ එකට. මේ අන්නාසි ගෙඩියේ බර තිබුණා කිලෝ 1 ග්‍රෑම් 200ක්. මේකේ තියෙන මොටේයත් එක්ක තමයි මේ බර තිබුණේ. මම මේක දැන් අයින් කරලා තියෙන්නේ මෙතනදී. මේක කිලෝ 1 ග්‍රෑම් 200ක් කියලා කිව්වට මේක කපලා ගන්නකොට මේකේ බර අඩු වෙනවා. මේ දවස්වල අන්නාසි ටිකක් ගණන් මේක රුපියල් 480ක් විතර වුණා මට මේ ගෙඩියට. මම දැන් මේක මේ විදිහට දෙපැත්තෙන් කපලා ඉවරලා මේ අන්නාසි ගෙඩිය සුද්ධ කරගන්නකොට මේකේ මේ තියෙන අර කළු පාට රවුම් වගේ ගතිය සම්පූර්ණයෙන්ම අයින් වෙන්න කැපුවොත් අන්නාසි ගෙඩිය ගොඩක් ඒවා අයින් වෙනවා. මේකේ තියෙනවා පොඩි නිකන් නූලක් වගේ නිකන් කෙඳි වගේ ගතියක්. ඒ හිල් වලින් එළියට ඇවිල්ලා ඒ කෙඳි ටික වගේ යන්න වගේ තමයි අපි මේක සුද්ධ කරගන්න ඕනේ. මෙන්න මේ වගේ තියෙන කෙඳි ගතිය යන්න මේක සුද්ධ කරගන්න ඕනේ. මේ ගොඩක් යටර නැහැ සාමාන්‍ය ප්‍රමාණයට තියෙන්නේ. මම ඒ විදිහට මේ ගෙඩිය සම්පූර්ණයෙන්ම සුද්ධ කරගත්තා. සුද්ධ කරගෙන මම දැන් මේ කපා ගන්නවා මේ විදිහට කෑලි වලට. මම දැන් ඒ විදිහට කෑලි ටික ඔක්කොම කපා ගත්තම දැන් ඒක භාජනයකට දාලා එතනට මම එකතු කරනවා කහ කුඩු තේ හැඳි භාගයයි. ඒ වගේම මිරිස් කුඩුත් මම එකතු කරනවා තේ හැඳි එකක් එකතු කරනවා. ඒ වගේම ගම්බිස් කුඩුත් මම තේ හැඳි එකක් එකතු කරනවා. ඒ වගේම ලුණු කුඩුත් මම තේ හැඳි එකක් එකතු කරනවා. එකතු කළා මම මේක හොඳට පොඩ්ඩක් ඇවිල්ලා කලවම් කරගන්නවා. මම ඊට පස්සේ දැන් භාජනයක් ලිපේ තියලා එතනට තෙල් මේසෙන් දෙකක් මම එකතු කරනවා. ඊළඟට තෙල් ටික පොඩ්ඩක් රත් වෙනකොට කපාගත්ත සුදු ලුණු 4ක් විතර මම එකතු කරනවා මෙතනට. ඊළඟට කපාගත්ත ලුණු ටිකක්, කපාගත්ත අමු මිරිස් ටිකක්, ඒ වගේම රම්පේ කෑල්ලක්, කරපිංච ටිකක්, ඒ වගේම මම කුරුඳු පොතු කෑල්ලකුත් එකතු කරනවා මේකට. එකතු කරලා මේක හොඳට මම විනාඩි 2ක් විතර ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරනවා කෑලි මිරිස් කුඩු තේ හැඳි එකයි. ඒ වගේම ගම්බිස් කුඩු තව තේ හැඳි කාලක් එකතු කරනවා. ඒ වගේම 3-5 කුඩු තේ හැඳි භාගයක් එකතු කරනවා. එකතු කළා මම මේකත් හොඳට තව පොඩ්ඩක් වෙලා ටෙම්පරාදු කරගන්නවා 3-5 ටිකක් තැම්බෙන විදියට. දැන් ඊට පස්සේ මම මෙතනට එකතු කරගන්නවා ලෑස්ති කරගත්ත අන්නාසි ටික. අන්නාසි ටික එකතු කරලා මේක අපි හොඳට මේ ටෙම්පරාදුවට කලවම් වෙන විදිහට හොඳට කලවම් කරන්න ඕනේ විනාඩියක් විතර. ගින්දර සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණය වගේ එල තියාගන්න. දැන් ඊට පස්සේ මම මේක ටික වෙලාවක් වහලා තියෙනවා. මේ වහලා විනාඩි 2කට විතර පස්සේ දැන් නම් මේක ටෙම්පරාදු වෙනුත් පොඩ්ඩක් තැම්බිලා තියෙන්නේ. මේ වෙලාවේ මම ආයිසරක් මේක ඇරලා ඉවරලා මේක හොඳට පොඩ්ඩක් අයිමත් පොඩ්ඩක් කලවම් කරගන්නවා. කලවම් කරලා මෙතනට මම එකතු කරගන්නවා උකු පොල් කිරි මිලිලීටර් 300ක් එකතු කරනවා. මේ පොල් කිරි ටික එකතු කරලා ඉවරලා ගින්දර සාමාන්‍ය පොඩ්ඩක් වැඩි මට්ටමේ වගේ තියාගෙන පොල් කිරි ටික රත් වෙනකම් මේක එක දිගට පොඩ්ඩක් ඇවිල්ලා හැඳි ගන්න පොල් කිරි ටික පොඩ්ඩක් රත් වෙනකම්. මේ පොල් කිරි එකතු කරලා විනාඩි 7කට විතර පස්සේ දැන් මම මේ වෙලාවේ සීනි තේ හැන්දේකුත් එකතු කරනවා මෙතනට. සීනි ටික එකතු කරලා මම මේක තව විනාඩියක් දෙකක් විතර ලිපේ තියාගන්නවා. මේ වෙලාව නම් මේක මාරම සුවඳක් එනවා. ඕගොල්ලන්ගේ ලුණු රස අනුව ලුණු මදි නම් ලුණු එකතු කරගන්න පුළුවන්. මේක බත් පාන් ඉන්දියාප්ප ඕන එකකට
ඇවිල්ලා කන්න පුළුවන් මේකත් එක්ක. මේක සමහරක් කට්ටියට අන්නාසි ඇලර්ජි වගේ වෙන කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය පොඩ්ඩක් බලලා කන්න. නැත්තම් මේක ඇත්තටම හරිම රසයි මේ විදිහට හැදුවාම. ඕගොල්ලොත් හදලා බලන්න. අපි එනම් ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි.